මම විනාඩි වලදී ඔන්ලයින් නෑ පැයකට කලින් අඩු මම පැයක ඔන්ලයින් කියලා නෑ මේ නෙමෙයි ආපහු කනේ මේ ඩයලොග් එක නේ මේක ලෝඩ් වෙන්නේ නෑ ලෝඩ් වුණා මේ වීඩියෝ කරමු මොකක්ද හයි මොකද වෙන්නේ ඉතින් කට්ටියත් කියලා ඉන්ට්‍රෝ එක කෑවා සහ මුලින්ම හැම තැනම ගෑවුණා ඉන්ට්‍රෝ එක අයියෝ මේකනේ are you having fun yo fun ඉන්න සූර්යත් තමයි ඉතින් එන ඉතින් channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරගන්න ඕකේ නම් bell notification එකත් on කරගන්න ඉතින් මට වෙන කියන්න දේවල් නෑ වෙන කියන්න දේවල් ඇත්තේව නෑ මට කියන්න දෙයක් ඇත්තේව නෑ කියන්නේ කිසිම දෙයක් නෑ මට කියන්න හරිද දැන් කියන්න දෙයක් ඇත්තෙම නෑ හරි ඕකේ එහෙනම් අපි යමු අපි අද වීඩියෝ එකට ඕකේ let's go ඔයා දන්නවද ලෝකේ ලස්සන දේවල් තියෙනවා ලෝකේ ලස්සන දේවල් තියෙනවා කැත දේවල් දැන් මේ ගෑනු ළමයි ඉන්නෝනේ අපි ගෑනු ළමයිට කොල්ලෝ කියන්නේ දැන් ගෑනු ළමයිට අපි දැක්කොත් එහෙම කියන්නේ මොකක් කියලාද කියන්නේ අපි කියනවා ලස්සන ගෑනු ළමයෙක් කියලා කියනවනේ. ඊගෙන ලස්සන එකට ප්‍රතිවිරුද්ධ වචනයක් තියෙනවනේ. මොකද්ද? ලස්සන එකේ ප්‍රතිවිරුද්ධ වචනේ තප්පර පහක් දෙනවා කියන්නේ. කැතනේ. තප්පර පහයි කැතනේ. ඒ කියන්නේ ලෝකේ ලස්සන කෙල්ලොත් ඉන්නවා, කැත කෙල්ලොත් ඉන්නවා. ඒක ඇත්ත කතාව. ඒකනේ. හරි. ඒකනේ බියුටි සැලූන් මෙච්චර වැඩි වෙලා තියෙන්නේ. හරි. එතකොට කොල්ලෙක්ට අපි කියන්නේ මොකක් කියලාද? ගෑනු ළමයි කියන්නේ කොල්ලෙක්ට කියන්නේ කඩවසම්. නැත්නම් අපි කියන හැන්සම් කියලා. කඩවසම් කියන එකේ ප්‍රතිවිරුද්ධ වචනයක් දන්න කවුරු හරි ඉන්නවද? තප්පර පහක් නෙවෙයි, පැය පහක් නෙවෙයි, අවුරුදු පහක් නෙවෙයි, අවුරුදු ලක්ෂ පහක් දුන්නත් ප්‍රතිවිරුද්ධ වචනයක් ඒකේ නැහැ. භාවිතේ නැහැ. මොකද ලෝකේ ඉන්න ඔක්කොම කොල්ලෝ හැන්සම් නැත්නම් කඩවසම්. තේරුම් ගන්නකෝ බා. අස්සන කෙම්ලෙක් ඉන්නවා. අනේ පැටි බුදනි අයියෝ මේ සම්පත් අයියෝ මේ LGBTQ පොඩිය නේද වටිනා සම්පතන්නේ බං අයියෝ හැම තැනමනේ මොන කමෙන්ට් මොනවද තියෙන්නේ බලන්න hey brother what is that යහමකට ගන්න සිපු ඔය කොල්ලෙක්ද දන්නේ ඈ මේ මොනවද මේ කමෙන්ට් ඔය කොල්ලෙක්ද දන්නේ නැහැ යකෝ උඹලට මේක එහෙම වෙන්න පුළුවන් හරි එහෙම නෙමෙයි මේ දැන් වැඩක් නැහැ හරි මේක දැන් ලෙස්බියන් හරිද ඒක තමයි මෙතන LGBT කොඩිය තියෙන්නේ වෙන දේවල් නැහැ කමෙන්ට් බලන්න ඕනේ නැහැ අපි යන් ඊළඟ එකට my life my rules කියපු යාළුවා GF කෙනෙක් සෙට් වෙලා ටික දවසකින් okay මොකද්ද මේ කියන්නේ गल करते तुझे मोरनी शीतल गुलाबी साडी आणि लाली लाल लाल दिसते मी भारी ताजा फोटो माझा काढ गुलाबी साडी අම්මට හුඟක් ආදරෙයි කෙල්ලෝ ඉන්නේ උන් ඉතින් ඔහොම තමයි ඉතින් හැටිගෙදි වැඩක් නෑ කතා කරලා නිකන් පොළ බලන්නකෝ නිකන් පට්ට චාටර්නේ කියන්න වචන නෑ ඇත්තට මේ මේ පෝස්ට් ටික අපි බලන්නේ ගෲප් එකේ ගෲප් එකේ පෝස්ට් කරයි අපිට ෂෙරොන් කියලා කොල්ලෙක් එව්වා පෝස්ට් වගේක් ඒ පෝස්ට් ටික තමයි අපි දැන් බලාගෙන යන්නේ thanks bro කොහොමද මේ පාර එක්සෑම් එක අපේ ඔලෙවල් සෙට් එකකින් අහන්නේ 2008 ටික ඇත්තටම කිව්වොත් මම දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. මම ඒවා දන්නේ නැති නිසා ඒවා මොනවද කියලා කියන්න මම නම් දන්නේ දන්නේම නැහැ. ඒක අපි 2008 කට්ටිය මේ බලන කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොමද පර එක්සෑම් එක කියලා. එක්සෑම් මම මේක රෙකෝඩ් කරලා දාව එක්සෑම් එකට එකම එක දවසයි තියෙන්නේ. يعني අන්තිම දවසේ කියන්නේ එක්සෑම් එකේ අන්තිම දවසට කලින් දවසේ තමයි මේ රෙකෝඩ් කරන්නේ. කමෙන්ට් එකක් දාගෙන යන්න. කවඩවල කඩාගෙන ආපු සහෝදර අපි එච්චර අපි හිටියා බොහොම සන්තෝෂෙන්. ඔව් බොහොම සන්තෝෂෙන්. මේ සුන්දර රටේ
ඒකට තමයි අපි බිස්නස් කරුවා. අපි ඔක්කොම එක සහෝදරයෝ වගේ. අපිලට සිංහල, මුස්ලිම්, බර්ගර්, දෙමළ කියලා ප්‍රශ්න තිබුණේ නැහැ. අපි ඔක්කොම එකට තමයි බිස්නස් කරුවා. හරියට එක පඩවැල සමවෙන්න. එක බඩවැල කඩගෙන ආපු සහෝදරයෝ වගේ. අපිලට ප්‍රශ්න තිබුණේ නැහැ. අතර දිවිලා තියෙන එක පඩවල වැඩගෙන ආපුවා අපි සහෝදරයෝ අපි කියලා නේ. ඒක මට තේරෙනවා. මටත් පුළුවන් ඒව කතා කරන්න. ඒක වෙලට පුළුවන්ද? ඒක අපි ඔක්කොම එක සහෝදරයෝ වගේ. යා ශරි ඊළඟට යන් අපි එම. ගෑල්ලා මිකින්නවා. Oopsies! What was that? Looks like we ran over another Yay. pedestrian. What should we do? I know! Backpack! Anything that you may need, I got it. Wait up, Dora, what the? We accidentally flattened this Yay. man, and now we need a tool to help. Yeah, you probably got like a phone in here or something, right? Dora, why did you even pack all this stuff? Yay! Now we have all the tools we need to help us. Dora, we have to call the cops. If you call the cops, I'll tell them you did it. What? And who do you think they believe? The cute, innocent little girl? Or the creepy man dressed up as a backpack who follows her around? Now dig. We did it! We did it! We did it! Yay! We hit the... නැත්ක. යෝ අන්තිමේට වල දැම්මා නේද? ඊක නේදුනේ. ආතුන් ටීම් එකක් තියෙන්නේ. නෙමෙයි උනා නයිස් වන්නේ. අන්න බලහන් කාටුන් 2025 වගේද කියලා. බලහන් 2014 කියලා. ලස්සන පින්ක් පැන්ත බෙන්ටෙන් කියන්නේ ඉතින් හදලා තියෙන ගාෆීල් නම් ඉතින් අන්නා ඒ පොඩි එකෙක් නෙමෙයි ඈ හැරෙද? උනාට කාටුන් බලනවා මචං. ඉතින් යන් ඊළඟට කෙනෙක් මං හිතන්නේ අයියා කෙනෙක් හරි අංකල් කෙනෙක් හරි මාමා කෙනෙක් හරි සීයා කෙනෙක් හරි ෆෝන් එකක් මේ මොන එකක් තියෙන්නේ මම දන්නේ බලමු. කරන්ට් එකට ගාලා ගිහලා. කරන්ට් එකට ගහලා නැහැ. ආදි ගානවා. එපා. සුදුසු ඒක කරන්න එපා දෝනි. ඉවරයි. කරන්න එපා ඔක. කරන්න එපා ඔක. කරා. ඒ බ්‍රදර් කොහෙන්ද ඔය තියන්නේ? තිබ්බේ නෑ. මං හිතන්නේ අනේ එතනින් නැත් තියන්න එපා රන්දික. itu ayana enada ganti aja lah lah ada tipe nanti nectar lo kode sih nak kunne bilang kira මොනසල්ලි ද ගන්න පුළුවන්ද කියලා ආ සන්තිමට දෙන්න කියලා ඉල්ලගත්තා නේ මම ඉතින් මොන මාසෙද කියලා කිව්වේ නෑ මොන මාසෙද ඔව් ඒ දුන්නේ හරි ඊළඟ අංකු මේ ඉන්නක විනාශ වුණා දැන් බලලා එංගිලි කැනලා කෝප්පයක් ගන්න යද්ද කෝප්පයක් ගන්නද කොප්ප ගන්නත් සාරාදි කොලයක් කිව්වා සේවඩන්නේ නෑ බං කොලයක් කිව්වා මොකද අරු හරිය ලියල් කියලා බලුවා හරිය ලියල් thank you අන්න බලන්න ගරු මේ බලන්න යාළුවෙක් ගොඩ යන්න ඕනේ මම එතන ඉඳන් කොපි කරන්න නෙමෙයි යාළුවෙක් ගොඩ යන කියලා බැලුවේ හරියයි නොටිෆිකේෂන් අපා මොකද්ද කියන්නේ අපි යන්කෝ ඊළඟට නාමේ මුලා කර අයින් කරලා හූ දාපම් බලන්න හොඳම නම තෝරමු ඒක ඉතින් මම කියන්න දෙයක් නෑ වල කමෙන්ට් කරන්න මගේ ගත්තාම පැම්තා හුම්තා ඒක බලු
ඒ මේ කැටි වැඩ කරන්න බෑ නිකන් මේ බලංගු නිකන් අපි බලමු අපේ එඩිට් එක නම දාලා බලමු නිකන්. යස් එතකොට හුකස් අය යන්න තව කවුද දාන්නේ? අම්මට බෙස්ට් එක නම දාලා සන්නුජ්ජ. එතකොට උනුජ අනිත් බෙස්ට් කවුද? සදිව්. උදේ උදේ අඩෝ ඒක ගැලපීමත් යාලා මට කරපු බලු වැඩේන හරියන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. බලන්න නම කරමින් කමෙන්ට් එකක් දාලා කූත් එක්ක තියෙන නමත් කමෙන්ට් එකක් දාලා බලන්න. ඕකේ. තුන්වෙනි පාරත් තේලල් ගන්න රිවිෂන් පන්තියකට ගියාම තුන්වෙනි පාර කරත් යන්න පොඩ්ඩක් ඉන්න. තියන් ඊළඟ පැයක් විතර ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ කජපසි ආගෙන ඉඳලා ටික ලාකට යා කතා කරන්නේ. අම්මෝ දැනින සනීපේ. ඇත්තක මේ කතාවක් වෙන්න ඇති මේ කෙල්ලෝ එහෙම ඉන්න කට්ටියට. දන්නේ නැහැ. ඉන්න එහෙම සීන් එකක් තියලා ඇති කියලා මම හිතනවා. මම අහලා තියෙන කෙල්ලෝගේ කජපසි කොහොමද වැඩි කියලා. දන්නේ නැහැ. මම දන්නේ නැහැ. බැලලා කමෙන්ට් දාන්න දෙන්න එපා. මම දන්නේ නැහැ කෙල්ලෝගේ කජපසි වැඩිලු. මම අම්මෝ දැන් ආයෙත් දවනම් මොනවක් කන්න බෑ. විනාඩි 20 පස්සම. මොනවද ටිකක් කමුද බා? ටිකින් කාලා ඉන්නන්නේ. කිසිම වකීමක් ගන්නෙ නැති කෙනෙක් කියලා අම්මවට මම අම්මා දන්නේ නැති උනාට මම WhatsApp group එක ඇඩ්මින් කෙනෙක්. Oh my god! Wow! අම්මා දන්නේ නැති උනාට අම්මා දන්නවනේ. ඔය YouTube channel එකක් කරනවා අම්මේ. අම්මා මන් දන්නවා අම්මා මේ වීඩියෝ බලනවා කියලා. හරිද? ඒ වුණාට කවන්න අම්මේ තාත්තේ දෙන්නම කියන්නේ මම YouTube channel එකක් කරනවා. මට වගකීමක් ගන්න බෑ කියලා කියන්න දෙන්න බෑ. නිකන් මේ නිකන්. පායම මම බලන්න මට Facebook group එකකුත් තියෙනවා අම්මේ. YouTube channel එකකුත් තියෙනවා අම්මේ. තමයි. මම WhatsApp පාවිච්චි කරනවා අම්මේ. මට TikTok account එකකුත් තියෙනවා. මම කොච්චර වගකීම් ගලව දින්නේ කියලා වඩ තීරෙන්නේ නැද්ද? ඔයාලා මට එහෙම කියන්නේ. ඔව්. මේ නව් කියලා තියෙන. දැනට ඒ කියන්නේ වීඩියෝ එකේ මුලට යන්නේ. අම්මේලේ දින ෆොටෝ එක. ඕකේ. ඉතින් බලන්න. ඕකේ කුසයි. අදිදි කුසයි. මේ මුළු ටික බලන්න. මුළු ටික. එලින්ම කියන්නේ උඹට දෙන්නෙත් රාජ කරන්න බෑ. you go. උදන්නේ තව මං කවුද කියලා මට නිකන් ගෙවල් වගේ මුළු සෝෂල් මීඩියාම හෙල්ලෙන්න ඕනේ. මම නිකවරටි සහනියකෝ. හරි රංජු පිටින් ආවත් සිංහා ඉන්න තනියම මහත්තයෝ. ඒ අම්මට බලහන් පොඩියෝ කුණුහරුප කියාගෙන බලහන් නිකන් ඊ වැරද්දක්ද මං කියන්න ඕන හොඳද? මම වැරද්දකුත් තියෙනවා හොඳකුත් තියෙනවා. හරි කමන්නේ. හොඳයි වැරදි. ඕකේ එහෙනම් අපි යන් ඊළඟට. පාඩම් කරපු මොකද එක්සෑම් එකට ඇවිල්ලා මොකද මේ එක්සෑම් 2008 නෙමෙයි මම. තීරුම් ගන්න ඔයාලා පොඩ්ඩක්. පාඩම් කරපු මොකද එක්සෑම් එකට ඇවිල්ලා තිබුණ නැති වුණා. මාතෘ මිතුරු කැල ඇති මොතා ඇති අදට මේ මේකම ගියොත් කොහොම එක්සෑම් වල ඒවා විතරයි අපිට හම්බෙන්නේ. හරිද? ඒකට එක්සෑම් වල එක්සෑම් වල විතරක් අපිට හරියන්නේ නැහැ. අපේ වහන මීම්ස්. ඕකේ මීම්ස්. එහෙනම් ඕකේ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් එහෙනම් අදලා අපි වීඩියෝ නාත්තමෝ එහෙනම් ඉතින් සතුටින් channel අනිත් කියනවා තුන channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරගන්න bell notification එකත් on කරලා තියාගන්න. ඔගේ වීඩියෝස් දානවා අවුරුද්දට try not to laugh එක ගේනවා. ඒකට ඔයාලට දෙනවා මගේ එක හිනාවට කාඩ් දෙක ගානේ දෙනවා. ඔයාලට වැඩිපුර ඕනේ මොකටද දරුද්ද එයාටද මොනවද කියලා කමෙන්ට් එකක් තියාගෙන යන්න. Okay, na sa dream Paris Wing in the okay, bye BS.